සරල රේඛීය තල රූපවල අංග. එතකොට පුතේ සරල රේඛීය තල රූපවල අංග තියෙන්නේ පුතේ දෙකයි. එකක් පාද අනිත් එක කෝණ. පාදයි කෝණයි තමයි තියෙන්නේ. හරිද? දැන් අපි ගත්තොත් ලියන්න එපා. මාතෘකා විතර ලියන්න. මේ වගේ රූපයක් ගත්තොත් පාද කියන්නේ ඔයාලා දන්නවනේ පුතේ. එතකොට මේ ඉදිවලට අපි කියනවා පාද. අනිවාර්යෙන් සරල රේඛා වලින්ම හැදලා තියෙන්න ඕනේ. ඒකනේ සරල රේඛිය කියන්නේ. ඊළඟට කෝණ කියලා කියන්නේ පුතේ ඇතුලේ තියෙන ඒවට අපි වෙන රූපයක් අදිමු. ඌවගේ එකක් අදින්නම් කොහොමද? එතකොට කෝණ කියන්නේ මෙන්න මේවට. මේ තියෙන පුතේ කෝණ. හරිද? එතකොට ඔය තියෙන කෝණ. පාදයි කෝණයි. ඕවා තමයි තියෙන්නේ. හරි. අපි මෙහෙම ලියමු. පොඩි වාක්‍යයක් ලියමු. සරල රේඛීය තල රූපවල සරල රේඛීය තල රූපවල අංග ලෙස පාද හා කෝණ ගත හැක. අංග ලෙස පාද හා කෝණ ගත හැක. ඊළඟට රූප දෙකක් අඳින්න මේ වගේ පුතේ අඩි නූල තියලා අඳින්න. ඇඳලා පාදයි කෝණයි ඔය විදියට ලකුණු කරගමු. ලියන්න පුතේ ත්‍රිකෝණය කියලා ලියලා පොඩි ත්‍රිකෝණයක් අඳින්න. ඊළඟට ලියන ත්‍රිකෝණයකට පාද 3ක් හා කෝණ 3ක් ඇත. හරි තරමුත් ඉවරයි කියනවා. පුතේ මේ පොඩ්ඩක් ඉන්න මේ කෙනෙකුට ලොග් වෙන්න බැහැලු අපි යාට දාමු බලන්න. ඊට පස්සේ ලියා ගන්න පුතේ චතුරාශ්‍රය. චතුරාශ්‍රයක් කියනකොටම ඔයාලට තේරෙන්න ඕනේ චතුරාශ්‍රයක් කියලා කියන්නේ පාද හතරක් තියෙන රූපයක් පුතේ. පාද හතරක් තියෙන ඕනෑම සරල රේඛීය සංයුත රූපයක්. සමචතුරාශ්‍රයක් වෙන්න ඕනේ නැහැ මේ. හැබැයි සරල රේඛා. හරි කොහොම? ඔය විදිහට සරල රේඛා වලින්ම එන්න ඕනේ. හරිද? එතකොට මේ චතුරාශ්‍රයේ පුතේ පාද හතරකුයි කෝණ හතරකුයි තියෙනවා. අපි අද ලියමු චතුරාශ්‍රයකට පාද හතරක් හා කෝණ හතරක් ඇත. චතුරාශ්‍රයකට පාද හතරක් හා කෝණ හතරක් ඇත.
ඊට පස්සේ කොට අපි අලුත් වචනයක් ඉගෙන ගන්නවා අපිට ලියා ගමු අනුමාත්‍රිකාව චතුරාශ්‍රයක සම්මුඛ පාද චතුරාශ්‍රයක සම්මුඛ පාද චුට්ටක් බලාගෙන ඉන්න ඕනේ මුකුත් ලියන්න එපා මාතෘකාව විතරක් ලියන්න දැන් පුතේ බලන්න මේ පැත්තේ චතුරාශ්‍රය ගත්තා මේ පාද දෙක එකිනෙක හම්බ වෙනවා මේ දෙන්නත් එකට හම්බ වෙලානේ තියෙන්නේ හැබැයි අපි මේ වගේ පාද දෙකක් ගත්තොත් එකට හම්බ වෙලා නැහැ ඒ දෙන්න වෙන වෙනමනේ තියෙන්නේ මේ දෙන්න වෙන වෙනමනේ තියෙන්නේ පුතේ අන්න ඒ වගේ එකට හම්බ වෙන්නේ නැති පාද හරිද ඒවට අපි කියනවා පුතේ සම්මුඛ පාද ඉස්සරහෙන් තියෙන පාදේ කියන තේරුම සම්මුඛ දැන් මම මේ චතුරාශ්‍රයේ රතු පාටින් ඇඳ දෙක හම්බ වෙලා නැහැ නේ කොහෙවත් මේ රතු පාටයි නිල් පාටයි ගත්තොත් මේ මුල්ලේදී හම්බ වෙලා තියෙන්නේ එතකොට මේ වගේ හම්බ වෙලා නැති පාද වලට මේ දෙන්නට අපි කියනවා සම්මුඛ පාද යුගලයක් මේ දෙන්නටත් අපි කියනවා පුතේ සම්මුඛ පාද යුගලයක් කියලා හරිද එකිනෙක හමු නොවන පාද එතකොට මම ඔයාලට පෙන්නුවොත් එහෙම ඔයාලගේ පොතේ මේ කියන එක තියෙන තැන දැන් ඔයාලට පේන්න ඕනි පුතේ මම මේ පෙන්නපු ඔයාලගේ පොතේ තියෙන මේ කොටසේ ගත්තොත් මේකේ මේ රතු පාටින් දාලා තියෙන පාද දෙක එදෙන හමු වෙන්නේ නැහැ ඒවට අපි කියනවා සම්මුඛ පාද කියලා ඊළඟ මේ නිල් පාටින් තියෙන දෙක ඒවට අපි කියනවා පුතේ සම්මුඛ පාද යුගල කියලා සම්මුඛ පාද යුගල දෙක තියෙනවානේ හරි අපි ලියමු පුතේ මෙහෙම ලියන්න මෙහෙම පොතේ තියෙන එකම ලියන්න යන්න චතුරාශ්‍රයක එකිනෙක හමු නොවන චතුරාශ්‍රයක එකිනෙක හමු නොවන පාද යුගල දෙකක් ඇත පාද යුගල දෙකක් ඇත මම බෝඩ් ඔයාලට ස්ක්‍රීන් එකේ පෙන්නලා තියෙන මම මේ කියන එක පාද යුගල දෙකක් ඇත එවැනි යුගලයකට සම්මුඛ පාද යුගලයක් යයි කියනු ලැබේ එවැනි යුගලයකට සම්මුඛ පාද යුගලයක් යයි කියනු ලැබේ හරි ඕක ලියලා ඔයාලා අඳින්න පුතේ මේ බෝඩ් එකේ ඇඳලා තියෙන රූපේ ඇඳලා මෙහෙම කරමු මේ රතු පාටින් දීලා තියෙන පාද දෙකට ඊතලයක් දාලා අපි කියමු ඒවා සම්මුඛ පාද වෙනවා කියලා. ඒ වගේම නිල් පාටින් ඇඳලා තියෙන දෙකට ඊතල දාලා අපි කියමු ඒ දෙන්න සම්මුඛ පාද වෙනවා කියලා. සම්මුඛ පාද වෙනවා. මේක ඇදගන්න. ඔයාලට ඉතින් ලබන සතියේ ටීම් වලට මාරු කරා මම ඔයාලට මේ වගේ ලින්ක් එකක් දෙනවා මුලින්ම යන්න. ඊළඟට ඔයාලට යූසර් නේම් පාස්වර්ඩ් එකක් දෙනවා සයින් අප් ඒව වෙන්න. එතකන් ඒව මොකක්වත් දෙන්න එපා මම මේ කියන විදිහ නිකන් දාලා තියාගන්න විතරයි ඕනේ. හරි?
ඊට පස්සේ ඔයාලගේ මුළු කාලසටහන මේකෙන් බලන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. මේ වගේ අනිත් එක ලොග් වෙන්න බැරි ප්‍රශ්න ඒව නැති වෙනවා. මොකද මේ එකපාර ලොග් වුණාම ආයෙ දෙපාර තුන් පාර යන්න ඕනේ නැහැ නේ පුතේ. ඕක ඇඳලා ඔයාලා ලියන්න ඕනේ පුතේ. මේක ඇඳලා ඔයාලා ලියන්න ඕනේ මාතෘකාව චතුරාශ්‍රවල විවිධ අවස්ථා හා ඒවායේ ලක්ෂණ. චතුරාශ්‍රවල විවිධ අවස්ථා හා ඒවායේ ලක්ෂණ. පුතේ එතකොට චතුරාශ්‍රයක් කියන්නේ අපි කියනවා පාද හතරක් තියෙන ඕනෑම රූපයක් පුතේ. පාද හතරක් තියෙන ඕනම රූපයකට චතුරාශ්‍රයක් කියනවා. එතකොට ඔය චතුරාශ්‍ර වල අපිට තියෙනවා පුතේ ඒ ඇඳලා තියෙන චතුරාශ්‍ර ගැන බලලා ඒවැ පාද තියෙන විදිය, කෝණ තියෙන විදිය ඒව බලලා චතුරාශ්‍ර විවිධ කොටස් වලට වෙන් කරන්න පුළුවන්. හරිද? ඒතර ඔයාලා කවුරුත් දන්න සමචතුරාශ්‍රය ගත්තොත් චතුරාශ්‍රයක විවිධ එක අවස්ථාවක් පුතේ සමචතුරාශ්‍රය. ත්‍රිකෝණාශ්‍රය ගත්තොත් ඒකත් චතුරාශ්‍රයක එක අවස්ථාවක්. ඒ වගේම තව තියෙනවා පුතේ කතා කරන්න අපිට ට්‍රපීසියම සමාන්තරාශ්‍රය හා රොම්බසය. ට්‍රපීසියම සමාන්තරාශ්‍රය හා රොම්බසය කියලා චතුරාශ්‍ර වර්ග තුනක්. ඒතර ඔක්කොම චතුරාශ්‍ර වර්ග පහක් ගැන අපිට කතා කරන්න තියෙනවා පුතේ. ඒ විවිධ ලක්ෂණ අනුව අපිට පුළුවන් මේ කියන පාද හතරක් තියෙන රූප ඒ වගේ ලක්ෂණ වලට වෙන් කරන්න. හරිද? ට්‍රපීසියම සමාන්තරාශ්‍රය රොම්බසය ත්‍රිකෝණාශ්‍රය සමචතුරාශ්‍රය. ඔන්න ඔය කියලා කොටස් වලට වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට ඔයාලා ලියා ගන්න මෙන්න මේ මාතෘකාව. ලියලා අපි ඔය කියන ලක්ෂණ තියෙන චතුරාශ්‍ර ගැන පොඩ්ඩක් කතා කරමු. පළවෙනි එක ට්‍රපීසියම පුතේ අපි බලමු ඔයාලගේ පොතේ. හරිද? ඔයාලගේ පොතේ තියෙන විදිහට බලන්නම් මම පොත ගොඩක් අයට නැති හින්දා මම පොඩ්ඩක් ඒක පෙන්නලා ඉන්නම් පුතේ. පොඩ්ඩක් අපි තියෙන දන අරගෙන ඉමු ඉස්සෙල්ලා. මේ තියෙනවා. හරි. ඔන්න බලන්න පුතේ ට්‍රපීසියම. ට්‍රපීසියමක් කියලා කියන්නේ මෙන්න මේ මම පෙන්නන විදිහේ රූපයක්. හරිද? මේ පෙන්නන විදිහේ රූපයක් ට්‍රපීසියමක් කියලා කියන්නේ පුතේ. එතකොට මේකට මෙහෙම දෙයක් තියෙනවා. මේ බලන්න. එක් සම්මුඛ පාද යුගලයක් එකම පරතරයකින් පිහිටනවා. මේ බලන්නකෝ. මෙන්න මේ දෙන්න සම්මුඛයිනේ පුතේ. එතකොට ඒ දෙන්න එකම පරතරයකින් පිහිටනවා පුතේ. අපි ගත්තොත් මේ මං රතු පාටින් ඔයාලට ඇඳලා පෙන්නන්න හදන මේ පාදයයි ඊළඟට මේ පාදයයි. ඒ දෙන්න එකම පරතරයකින් තියෙනවා. අනිත් දෙන්න වෙනම තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ කියන ට්‍රපීසියමේ ලක්ෂණ මෙහෙම තියෙනවා නම් මේක ට්‍රපීසියම. එක් සම්මුඛ පාද යුගලයක් එකම පරතරයකින් පිහිටන. right. ලියමු. ට්‍රපීසියම කියලා මේ ලක්ෂණය ලියන්න පුතේ. පළවෙනි ලක්ෂණය ලියන්න. පොත් නැති ඇති එකයි මම පෙන්නන්නේ මේකේ. එක් සම්මුඛ පාද යුගලයක් එකම පරතරයකින් පිහිටන.
කියලා මේ රූපය ඇඳගත්තා නම් හරි. උතේ මේ රූපය අඳින්න පුළුවන් අපිට ලේසියෙන්ම මේකේ හරිද කොටු ගණන් කරලා ඇඳගත්තා නම් හරි ඔයාලගේ පොතේ මේ නිල් පාටින් පෙන්වලා තියෙන ඔයාලගේ පොතේ කොටු නම් කොටු ගණන් කරලා අඳින්න. ඔන්න මං එන අනිත් එකට මාරු කළා. උතේ සමාන්තර ආශ්‍රය පුතේ. සමාන්තර ආශ්‍රය කියලා කියන්නේ මේ වගේ මේ කිරිබත් කෑල්ලක් වගේ එකක්. හරිද? එතකොට මේකේ ලක්ෂණ තමයි එක් සම්මුඛ පාද යුගලයකට අයත් පාද එකම පරතරයකින් පිහිටනවා. ඒකේ තේරුම පුතේ දැන් මම මේ රතු පාටින් මාක් කරන මේ පාදයයි මේ පාදයයි ඒ දෙන්නගේ පරතර සමානයි පුතේ. ඒ වගේම තමයි මම මේ නිල් පාටින් මාක් කරන මේ තියෙන මේ පාදය ඔය පාදයයි මේ පාදයයි ගත්තොත් ඒකේ පරතරයත් සමානයි. රතු පාටින් මාක් කරපු රේඛා දෙකේ පරතරයත් සමානයි. නිල් පාටින් මාක් කරපු රේඛා දෙකේ පරතරයත් සමානයි. ඒකයි මේ කියන්නේ. ඊට පස්සේ අපිට කියනවා ඊට අමතරව සම්මුඛ පාද දිගින් සමාන වෙනවලු. සම්මුඛ පාද දිගින් සමාන වෙනවා පුතේ. ඒකේ තේරුම මේ රතු පාටින් ඇඳපු රේඛා දෙක දිගින් සමානයි නිල් පාට රේඛා දෙකත් දිගින් සමානයි. හරි. ලියලා අඳිමු. සමාන්තර ආශ්‍රය කියලා ලිව්වා ඇඳලා. සමාන්තර ආශ්‍රය කියලා ලියලා අඳිමු. අපි බලමු ඊළඟ රූපේ. ඊළඟ රූපේ පුතේ ඔන්න මම පෙන්නනවා රොම්බසය. රොම්බසය. එතකොට රොම්බසයක් කියලා කියන්නේ පුතේ මේ බලන්න. එක් එක් සම්මුඛ පාද යුගලයට අයත් පාද එකම පරතරයකින් පිහිටනවා. කියන්නේ මේක ඇවිල්ලා සමචතුරාශ්‍රයක් ඇල කළාම ලැබෙන ಜಾති රූපයක්. ඉස්සෙල්ලා සමාන්තරාශ්‍රය කියලා අපි කතා කරලා ඍජු කෝණාශ්‍රයක් ඇල කළාම ලැබෙන විදිහේ රූපයක්. ඒතර දැන් මේකේ ওই මම නිල් පාටින් මාක් කරපු රේඛා දෙකයි රතු පාටින් මාක් කරන රේඛා දෙකයි ගත්තොත් ඔය රේඛාවල පරතර සමානයි. පරතර සමානයි. ඒ වගේම මේකේ විශේෂ ලක්ෂණයක් තියෙනවා ඊළඟට මේ සියලුම පාද දිගින් සමානයි පුතේ. මේ දිගයි මේ දිගයි මේ දිගයි මේ දිගයි. ඔය හැම පාදයක්ම දිගින් සමාන වෙනවා. ඇයි පුතේ? සමචතුරාශ්‍රයක් ඇල කළා හා සමානයි. නැත්නම් දිගින් සමාන වෙනවා. ඉස්සෙල්ලා එකේ එහෙම වෙන්නේ නැත්තේ ඒක ඍජු කෝණාශ්‍රයක් ඇල වුණා හා සමානයි. විභාගෙදී එහෙම ලියන්නේ ලක්ෂණ ඇව්වහම සමචතුරාශ්‍රයක් ඇල කළාම මේක එනවා කියලා. මේවා තමයි ලක්ෂණ. විභාග වල අහලා තියෙනවා පුතේ. එක් එක් සම්මුඛ පාද යුගලයට අයත් පාද එකම පරතරයකින් පිහිටයි. සියලු පාද දිගින් සමාන වේ. නෝක තමයි ලියන්න ඕන. ලියලා ඔය රූපේ ලස්සනට ඇඳ ගන්නයි ඕන. ඔන්න ඊළඟට ඍජු කෝණාශ්‍රය පුතේ අපි කවුරුත් දන්න රූපයක් කිසි කරදරයක් නැති ඍජු කෝණාශ්‍රය කියලා කියන්නේ පුතේ සම්මුඛ පාද දිගින් සමානයි සියලු කෝණ ඍජු කෝණ වෙනවා. අර ඉස්සෙල්ලා කිව්ව ලක්ෂණෙත් එහෙමම තියෙනවා. එක් එක් සම්මුඛ පාද යුගලයට අයත් පාද එකම පරතරයකින් පිහිටයි. ඒවා හරි. right. එතකොට ඒකේ තේරුම අඳින්න පුතේ. මේ මා රතු පාටින් ලකුණු කරන පාද දෙක සමානයි. මේක අපි දන්නවා පුතේ. ඊළඟට මම මේ නිල් පාටින් මාක් කරන රේඛා දෙක දිගින් සමානයි. මේ පරතරත් සමානයි පුතේ. එතන මේ දිගයි සමානයි. සමානයි කියන්නේ තමයි එකම සංකේතය දාන්නේ. ඒ වගේම මේ දිගයි මේ පැත්තේ දිගයි සමානයි. මම එකම සංකේතය දෙන්න. සියලු කෝණ ඍජු කෝණ වෙනවා. හැම කෝණයක්ම අංශක 90ක් වෙනවා පුතේ. ඒකේ තේරුම. ඒ කියන්නේ මෙතන කෝණෙත් අංශක 90යි. ඊළඟට මේ උඩ කෝණෙත් අංශක 90යි. මෙතන කෝණෙත් අංශක 90යි. මේ පැත්තේ කෝණෙත් අංශක 90යි. මේක ලියා ගන්න. තව එකම එකයි තියෙන්නේ සමචතුරාශ්‍රය විතරයි. අච්චු පොත් තියෙනයි ලියලා තියාගන්න.
අපි අභ්‍යාස කරන්න යන්නේ ඊළඟට. අනිත් 12 3 අභ්‍යාස පුතේ හරියට ආයිසරයක් පළවෙනි එකේ උත්තර ටික මම කියාගෙන ගියොත් පළවෙනි එක ඍජු කෝණාශ්‍රයක්, දෙවෙනි එක ඍජු කෝණාශ්‍රයක්, තුන්වෙනි එක සමාන්තර ආශ්‍රයක්, හතර ත්‍රපීසියමක්, පහ ත්‍රපීසියමක්, හය සමාන්තර ආශ්‍රයක්, හත ත්‍රපීසියමක්, අට සමචතුරාශ්‍රයක්. ඊට පස්සේ අනිත් එක ගැන රූප දෙක දෙක අඳින්න. අඳින්නකො බලන්න. දෙවෙනි ගාන පුතේ. රූප දෙක දෙක අඳින්න. මෙහෙම කරන්නයි ඕන. එකක් කරලා පෙන්නන්න. සමචතුරාශ්‍රය කියලා ලියලා මේ සමචතුරාශ්‍රය දෙකක් අඳිනවා. ලොකු එකකුයි පොඩි එකකුයි අඳිනවා. ඊට පස්සේ ඍජු කෝණාශ්‍රයක් කියලා ලියලා ඍජු කෝණාශ්‍ර දෙකක් අඳින්න කියලා මම මේ කියන්නේ. ඍජු කෝණාශ්‍රය කියලා ලියලා ඍජු කෝණාශ්‍ර දෙකක් අඳින්න. පොඩි එකයි ලොකු එකයි. කිනකට වෙනස් ඒවා. සමාන්තරාශ්‍රය කියලා ලියලා සමාන්තරාශ්‍රය දෙකක් අඳින්න. ඊළඟට ත්‍රපීසියම කියලා ලියලා ත්‍රපීසියම දෙකක් අඳින්න. එකම පැත්තට අඳින්න ඕනේ එකක් පරතරයේ සමාන වෙන්න ඕනේ. අනිත් එක ඕන විදියට අනිත් රේඛා දෙක යන්න පුළුවන්.